මත් රටක ආයේ අමාපෙන් හසකෙන් යායේ පිපින්නම් විඳින්නම් ආදරේ. හලෝ ඉතින් මගේ යාළුවනේ ඉතින් ඔයාලට කොහොමද? හුඟක් දවසකින් ඉතින් මට චුට්ටක් සනීප නෑ මේ දවස්වල හැදෙන වෛරස් එක දැන් මටත් හැදිලා ඉතින් හරිම අමාරුයි. Hello, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට? ඉතින් මේ දවස් ටිකේ නම් මට චුට්ටක් සනීප නෑ. වෛරස් එකක් හැදිලා තියෙන උණයි හෙම්බිරිසාව කඩහඩින් පේනවා. මට හොඳටම සනීප නෑ. ඉතින් මම අද හදිස්සියෙම අපේ ගෙදර ආවා. මොකද මට සනීප නැහැ. ඉතින් මට හිතුණා ඩේ ව්ලොග් එකක් රෙකෝඩ් කරගෙන යන්න. කාලෙකින් ව්ලොග් එකක් ගෙනාවෙත් නෑනේ. ඉතින් බලමු අද දවසේ කොහොමද වෙන්නේ කියලා. හරි ඉතින් බලමු. හරි ඉතින් මම දැන් ඉස්සෙල්ලාම කරන්න උදේ නැගිටලා බබාගේ ෆීඩින් බොටල් ටික වොෂ් කර ගන්න ඕනේ. ඉතින් මං කිස් ජොයි එකකින් තමයි යාට ෆීඩ් බොටල් ගන්නෙ. නැත්නම් ෆාලින් එකෙන්. ෆාලින් එකේ තියෙන එක දැන් ගොඩක් සවුත් නිසා මම මේ පාර කිස් ජොයි එකකින් ගත්තා. ඉතින් මේක විදුරු බෝතලයක්. මම ඒකට තමයි යාගේ කොහොමත් ෆෝමියුලා එක හදන්නේ. ඉතින් උදේම නැගිටලා යාගේ ටිකක් පිළිවෙලට අස් කරලා තියාගෙන මමත් කෑම කන්න කලින් මම කරන්නේ හැමදාම බබාගේ ටික වොෂ් කරලා යාට කෑම බීම හදලා යාගේ වැඩ ටික කරලා ඉවරලා තමයි ඉතින් මම මොනවා කරත් කරන්නේ. ඉතින් ඒකම කියන්න ඕනේ අද මං ඩේ ව්ලොග් එකක් වගේ පොඩි මිනි ව්ලොග් එකක් තමයි ඔයාලට ගේන්න හිතාගෙන ඉන්නේ. හරි ඉතින් ඔයාලට කොහොමද මගේ වීඩියෝ බලන ඔයාලා සතුටින් සනීපෙන් ඉන්නවද? ඉතින් ආයි මං ගේන්න ඕන ව්ලොග් එකක් ඔයාලා ඕනනම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාගන්න. මගෙන් ගොඩාක් අය අහලා තිබ්බා FB page එකේ අපේ හස්බන්ඩ් ආමි එකේ නිසා රුමේනියා කොහොමද ගියේ ඒ වගේ විස්තර තුමාලා දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් අද සිනේ බබාට උදේට දෙන්නේ සුප් එකක්. ඒක නිකන් ටික් එකට හදලා තමයි මම දෙන්නේ. දැන් මේ ටික ඔක්කොම කපාගෙන කොටාගෙන මම දැන් කෑම එකත් හදාගත්තා. ඉතින් එයාට කෑම එක හදලා මම දවල්ටත් කාලා නාලා ආයෙක මේ දැන් හදන්නේ යාගේ එළවලු බත් එක. ඉතින් මට චූටි වැඩ වගේකට යන්න ඕන වෙලා තිබ්බා බෑන්ක් එකට. ඉතින් එයාගේ දවල් කෑම එකත් හදලා එයාට අද දවල්ට දෙන්නේ මං එළවලු බත්. ඉතින් දැන් මං ආවා බැංකුවට ජුවලරි එකක් තියලා තිබ්බ. මං ඒ ගැන චුට්ටක් බලාගෙන මං ආයෙමත් ගියා කමර්ෂල් බැංක් එකට. මගේ බැංක් එකේ චූටි වැඩක් තිබ්බා ඒක නිසා. ඉතින් වහිනවා මේ දවස්වල වහිනවා. ඉතින් ඔයාලට කොහොමද? ඉතින් වැස්ස නිසා ළමයි ගොඩාක් පරිස්සම් වෙන්න. ගොඩාක් චූටි බබාට අසනීප වෙනවා වැඩි. මොකද සිනේ බබාටත් මේ ළඟදී ලොකු වෛරස් එකක් හැදිලා. දැන් නම් ඉතින් එයාට සනීපයි වුණාට දැන් එයාගේක මට හැදිලා තියෙනවා. හරි ඉතින් මම ඔයාලට චුට්ටක් දෙයක් කියන්නම්කෝ. මගේ FB page එකේ ඉන්න ගොඩක් අය අහලා තිබ්බා අක්කේ රුමේනියාගේ කොහොමද හස්බන්ඩ්, එතකොට මොනවාද උනේ, ආමි එකේ යනකොට ප්‍රශ්න වුණාද කියලා අහලා තිබ්බා. මට ඒකට රිප්ලයි එකක් දී ගන්න බැරි වුණා. මගේ ඉන්බොක්ස් අහපු අයට මම ඉතින් විස්තරේ කිව්වා. ඇත්තටම අපි ඒක try කළා. දැනට අවුරුදු 3ක් විතර ඇති. ඉතින් අපිට හිතුණා අපි වෙනම හිටියොත් හොඳයි, වෙනම ජීවත් වුණොත් හොඳයි කියලා. ඉතින් අපේ හින්දා එතකොට අපිට සිනේ බබත් නැහැ. අපි දෙන්න බැඳපු අලුත වගේ. ඉතින් අපි හිතලා අපි කොහොම ඉතින් අපි වෙන රටකට ගිහිල්ලා ජීවත් වෙමු කියලා. ඉතින් එහෙම හිතලා තමයි අපි මේ plan එක හැදුවේ. ඊට පස්සේ ඉතින් අන්තිමට හස්බන්ඩ් දැන් ගිහිල්ලා ඉන්නවා. එයාට ආමි එකේ යනකොට කිසි ප්‍රශ්නයක් වුණ නැහැ. එයා ඒ දේවල් අයින් වෙලා ඒ දේවල් කරගෙන තමයි ගියේ. එතකොට තව දෙයක් තියෙනවා.
ගොඩක් අය අහලා තිබ්බේ ෆෝසස් ඉන්න අය ප්‍රශ්නයක් ඒද කියලා. ඇත්තට මෙයා අයින් වෙලා ගියේ. ඒ හින්දා ඉතින් යාර කිසි ප්‍රශ්නයක් වෙලා නැහැ. එයාපෝට් එකේ ප්‍රශ්නයක් වුණේ නැහැ. මොකද එයාලා අයින් වෙලා ගිය නිසා. ඉතින් ඇත්තටම කියනවා නම් අපි අවුරුදු ගානට කාපු නැති කට්ටක් නැහැ. විඳපු නැති දුකක් නැහැ. ඇත්තටම කියනවා නම් මට කියන්න ලැජ්ජ වෙන්න ඕනේ නැහැ මේ වීඩියෝ එකේ. මාරම විදිහට අපි දෙන්න කැපකිරීම කළා. අපි දෙන්න ඒ ගමන යන්න ලෑස්ති වෙමු කියලා මම හස්බන්ඩ්ට කිව්වා. ඉතින් එයා ගිහිල්ලා ඉන්නවා. බලමු ඉතින් එයා ගිහිල්ලා එයා හේ සක්සස් වෙලා ඒ දේවල් කරාට පස්සේ ඉතින් අපි ඉතුරු ටිකත් බලමු. ඉතින් එහෙම තමයි. ඔයාලා මොන හරි අහන දෙයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම රුමේනියාව ගැන විස්තර මම දාන්නම්. හස්බන්ඩ් එකත් කන්ටැක්ට් කරලා මම දාන්නම් මෙතනින් පල්ලෙහාම විස්තර. හොඳටම වහිනවා ළමයි. ඉතින් ඔයාලා පැත්තට වැස්ස කොහොමද? මෙහෙනම් සැරින් සැරේ කඩින් කඩ වැස්ස වහිනවා. ඉතින් මේ වෙලාවට හොඳ උණු කෝෆි එකක් බීලා නිදා ගන්න තමයි. ඒත් ඉතින් නිදා ගන්න බෑ සිනේ බබා එක පේනවනේ. හරි ඉතින් චූටි කෑමක් හම්බුණා හවස් වෙලා. මම නම් වැඩි කෑවේ නැහැ. මෙන්න මේ වරක අපේ නංගි කෑවා. ඉතින් එයා හදලා තිබ්බා. මොනවාද මේකට කිව්වේ මට නම මතක නැහැ. මොකද්ද මන්දා ඒක හරිම රසයි. චොකලට් බිස්කට් එහෙම දාලා හැදුවේ පුඩින් එකක්ද මන්දා. ඉතින් අපි ඒකත් හදලා හවස් වෙලා මේ හොඳටම මම ආයෙත් ඉතින් නැවතත් කරන්නේ අම්මලා දන්නවනේ ආයෙ සිනේ බබාගේ රෑ කෑම එක හැදුවා. ඉතින් අද සිනේ බබාට බතුයි පරිප්පුයි බිත්තරයි මම රෑට දෙනවා. ඉතින් ආයෙත් දවසක vlog එකක් අරගෙන එනකම් සතුටින් පරිස්සමෙන් ඉන්න. ඉතින් මේ පරිප්පු එකට මම මිරිස් දාන්නේ කිරට තමා හදන්නේ. ඉතින් දැන් එයාට අපේ බත් කන්න හුරු කරලා තියෙන. ඉතින් ඔයාලට හුරු කරගත්තේ කොහොමද කියලා දැනගන්න ඕන නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න.